ආයුබෝවන්. ඔයා හෝ ඔයාගේ පවුලේ කෙනෙක් අධිරුධිර පීඩනයට එහෙමත් නැත්නම් හයි බ්ලඩ් ප්‍රෙෂර් වලට බෙහෙත් ගන්නවාද? එහෙනම් ඔයාලට ලොසාටන් කියන නම ගොඩක් හුරු පුරුදු ඇති. ලෝකේ පුරාම මිලියන ගණනක් පාවිච්චි කරන මේ ලොසාටන් ඖෂධය ගැන ඔයාලා අනිවාර්යෙන් දැනගත යුතු වැදගත් කරුණු කිහිපයක් අද අපි කතා කරමු. ඖෂධයේ කාර්යය සහ භාවිතය. ලොසාටන් කියන්නේ ඇන්ජියෝටෙන්සින් රිසෙප්ටර් බ්ලොකර් කියන ඖෂධ කාණ්ඩයට අයත් බෙහෙතක්. සරලවම කිව්වොත් මේකෙන් කරන්නේ අපේ ඇඟේ තියෙන රුධිර නාල පටු කරන එක වළක්වා රුධිර නාල ලිහිල් කරන එකයි. ඒ හරහා ලේ ගමනාගමනය පහසු කරලා රුධිර පීඩනය අඩු කරනවා. මෙම ඖෂධය ප්‍රධාන වශයෙන්ම දෙන්නේ අධිරුධිර පීඩනය පාලනය කරන්න, අංශභාග ඇතිවීමේ අවදානම අඩු කරන්න, දියවැඩියාව තියෙන රෝගීන්ගේ වකුගඩු ආබාධ ඇතිවීම ප්‍රමාද කරන්න. වෙළඳපොලේ ඇති ප්‍රසිද්ධ සන්නාම ටිකක්. ඔයාලා ෆාමසි එකෙන් බෙහෙත් ගන්නකොට ලොසාටන් කියන ජෙනරික් නමට අමතරව විවිධ බ්‍රෑන්ඩ් නම් වලින් මේවා දකින්න ලැබෙනවා. ලංකාවේ බහුලව දකින්න ලැබෙන ප්‍රසිද්ධ සන්නාම කීපයක් තමයි මේ. ලොසාකා, කොසාර්, කොඇන්ස්, ඇන්ජිසාර්. මේවා සාමාන්‍යයෙන් 25, 50, 100 මිලිග්‍රෑම් කියන මාත්‍රාවලින් වෛද්‍යවරු නිර්දේශ කරනවා. අතුරු ආබාධ සහ ප්‍රවේශම් විය යුතු කරුණු. මෙම අතුරු ආබාධ හැමෝටම වෙන්නේ නැහැ. බහුලවම දකින්න ලැබෙන දේවල් තමා කැරකවිල්ල ගතිය, අධික මහන්සිය, නහය හිරවීම හෝ සෙම්පතිශ්‍රාව වගේ ගතියක්. විශේෂයෙන්ම ගැබිණි මව්වරුන් හෝ දරුවෙකු බලාපොරොත්තුවෙන් ඉන්න අය මේ ඖෂධය කිසිසේත්ම වෛද්‍ය නිර්දේශයක් නොමැතිව පාවිච්චි කරන්න එපා. කිසිම වේලාවක වෛද්‍ය උපදෙස් නොමැතිව මේ ඖෂධය බොන්න එපා. ඒ වගේම මේ ඖෂධය බොන කෙනෙක් නම් නවත්වන්නත් එපා. මේ වගේ සෞඛ්‍ය තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න. ඔබ සැමට නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරනවා.